ප්‍රධාන මාතෘකාව බීජීය භාග. බීජීය භාග. ඒ යටතේ අනුමාතෘකාව ලියා ගන්න බීජීය භාග ගුණ කිරීම. බීජීය භාග ගුණ කිරීම. ඒ යටතේ විශේෂයෙන් කියා දෙන්න කියලා දෙයක් නැහැ. ඒක අපි ප්‍රශ්න හදනකොටම එන ගැටලු කොහොමද ඉන්නේ කියලා බලමු. කෙනෙක් සාධක සෙවීම ඒ වගේ දේවල් පුරුදු වෙන්න ඕනේ. දිවෙන පාඩමක් තියෙනවා සාධක සෙවීම කියලා. ඒ වගේ ගෙන ආපු දැනුමත් එක්ක තමයි මේ පාඩමේ අනිත් විභාග ගුණ කිරීම. හරි. කෙලින්ම ප්‍රශ්න ගලියන්න. ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ. සරල ප්‍රශ්නේ දෙයි. ප්‍රශ්න කියලා දාලා මෙහෙ ලියා ගන්න. ප්‍රශ්න කියලා දාලා මෙහෙ ලියා ගන්න ඉස්සර. පහත බීජීය භාග සුළු කරන්න. පහත බීජීය භාග සුළු කරන්න. පහත බීජීය භාග සුළු කරන්න. හරි. සුළු කරන්න කියන එකේ තේරුම එකතු කිරීම තිබ්බොත් එකතු කරන්න, අඩු කිරීම තිබ්බොත් අඩු කරන්න, ಗುಣ කිරීම තිබ්බොත් ಗುಣ කරන්න, බෙදීම තිබ්බොත් බෙදන්න කියලා තමයි කියන්නේ. අපේ පාඩමේ ಗುಣ කිරීමෙන් මොනවද කොහොමද ගැත්තේ දැන්? ಗುಣ කිරීම තමයි ඇත්තේ. එහෙම නොවුණා සුළු කරන්න කොහොමද බලන්න ලකුණ මොකද්ද කියලා ඒ අදාළ ලකුණට අදාළ දේ කරගෙන තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලේසි ප්‍රශ්නයක්. x බෙදීම 2 ಗುಣ කිරීම x බෙදීම 3. देखिए ඉස්සරෝ මොකද කරන්නේ? හරය සමාන කරගන්නවා කියලා කිප්පටේ දෙන්නව එහෙම කරන්නේ නැහැ. භාග ගුණ කරනකොට හරය සමාන කරන්නේ නැහැ. හරය සමාන කරන්නේ භාග එකතු කරනකොටයි අඩු කරනකොටයි. භාග ගුණ කරනකොට මොකද කරන්නේ? හරය ඊළඟේ කැපෙන ඒවා තියෙනවා කොහොමද මේක 4න් 3 ගුණ කිරීම 3න් මොකද 10 මේ විදිහ බලන්න මොකද ගන්න මේ 3ට 3 කැපෙනවා හරිය සමාන කරලා යන්නේ 4ට 2 ඒවා 2යි 10ට 2 අපහායි දැන් උඩ 1 1 කරක් පහයි දෙවරක් එක දෙව ඕනේ කරලා යන්නේ අපි ඒක හරිය සමාන කිරීමක් කරේ නැහැ මේක හරිය සමාන කරන්නේ හරිය ලගේ කැපෙන අපිනවල කපන්න කැපෙනවා කියලා දක්වන්න නෑ ඒ කැපෙන්නේ නැත්තම් ගුණ කරලා දාන්න x වරක් x ලවි ඉලක්කම් දෙක ගුණ ගන්න ඉස්සරහ x වරක් x වර්ගය බෙදීම දෙවරක් 3 6යි මේක තමයි උත්තරේ අතුරු හරියට හදුවට්ටි ඒක ලේසි ප්‍රශ්නාර්ථ දෙක දෙක අට බෙදීම a එහෙම තමයි a වලින් අට කියන්න පුළුවන් ಗುಣ කිරීම 3 බෙදීම 2යි b මේකේද ඉස්සරහා මේ බලන්නේ නෝ මොකක්ද කැපෙන ඒවා තියෙනවද කියලා බලන්න වෙනවා. තියෙනවනේ. කීයද? 2යි 8යි. මේ දෙකට හැම දෙකකින් කැපෙන දෙකට දෙකේව 1යි. 8ට දෙකේව 4යි. ආයි කැපෙන්නේ නැහැ. උඩ ඉතිරිට මොකද 4 වර 3 12යි. ඊයරද? A වර B. A වර B මොකද්ද? A B අමෙච්චා තුන්වෙනි ප්‍රශ්නේ
දෙකයි A වලින් 3 දෙකයි A යට උඩින් 3 දෙකයි A වලින් 3 නැත්නම් 3 බෙදීම දෙකයි A කියන්න පුළුවන්. ගුණ කිරීම දෙකයි B බෙදීම 3 සුළු කරන්න බෑ. තප්පර 20ක් දෙන්න. හරි. 3ට 3 කැපෙනවානේ. 3 එකයි මේ 3ට 3 ඒවා එකයි. මේකේ දෙකයි කැපෙනවානේ. දෙකට දෙකේ එකයි මේ දෙකට දෙකේ එකයි. හරි එක් වරක් එක එකයි B එකයි B කොහොමද B තමයි දාන්නේ එක දාන්න ඕනේ නැහැ යටි එක් වරක් එක එකයි දාන්න ඕනේ දෙක එක දාන්න ඕනේ නැහැ ඉතින් B විතර උත්තරේ යටි A තියෙනවනේ එක් වරක් එක A තියෙනවා එහෙනම් A දැන් වෙලාවත් එක ආවනම් මොකද ගන්න අපි එහෙනම් A තිබ්බේ නැත්තම් මොකද කරන්නේ එක දානවද හරියට එක දාන්න ඕනේ නැහැ දැන් A කියන ඉඳලා දාන්න B බෙදීම A උත්තරේ. අතෙන් හරි කට්ටි. හරි ගායන් හැමෝගෙම හරි හොඳයි. ඊළඟ එක. තාම ලේසි තැන් වල ඉන්නේ මේ තාම අමාරුවක් නැහැ. අමාරු වෙන තැනක් කියනවා කොයි වගේ තැන් වලද? මේ කෙනවා එක්තරා තැනක් කියනවා සාධක හොයාගෙන ගිහිල්ලා බීජ භාග ගුණ කරන්න එන තැන තියාදී තමයි පොඩ්ඩක් වලද්දන්න වැරදින්න හැදෙන්නේ. හේතු බීජ භාග දන්න කියන්නේ සාධක දන්න හොයන්න දන්නේ නැතුවම තමයි ඒක වලද්දින්නේ. x බෙදීම y ගුණ කිරීම හතර බෙදීම 5යි උමනා ලියන හැමෝම සමහරවල් මම දැක්ක හැම වෙලාවෙම අල්ලපුව හැමෝම ලිව්වට පස්සේ තමයි මේ බෝඩ් එකේ ලියලා යන්නේ ඊ අවසාන මොහොතේ සමහර ළමයි ඉන්න දෙක මම හදනකොට ටක් ගාලා ලියාගත්තා මම උත්තරයක් ගන්න කියලා ඒ කියනකොට උත්තර අරුත් ඉවරයි හැම වෙලාවෙම වැඩි වෙනවා අර නොලියන එක්කෙනා මේ ගානවල ලියාගන්නේ නැහැ මම කියන ගාන හරි x මොකද වෙන්නේ ඔය කියන කාලය ඇතුළත සමහර උත්තර ගන්නත් ඉවරයි අතන ඉවර කට්ටිය x කැපුවා ආයෙ මොනවද කැපෙන්නේ ආ කැපෙන්නේ නැහැ නේ x කැපෙන එක ගන්න. උඩේද එක් වරක් 4 4යි. y වරක් 5 5යි y කාටද ආයේ 4 බෙදීම 5යි y කියලා. හරි. හරිද? පස්වෙනි ප්‍රශ්නේ. ඔන්න තුට්ටක් අමාරු වෙන්නේ නැහැ. 5 දෙක බෙදීම x ධන 3 ගුණ කිරීම x වර්ගයේ ධන 3යි x බෙදීම 5 මුලින්ම මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ කාලා තියෙනවා කියන්න පුළුවන් මොකද්ද මේක ඉස්සරහම කරන්න ඕනේ මෙතනදී කරන්න දෙයක් ඇත්තම දෙකේ විතරනේ මේක කරන්න දෙයක් මොකක් කරන්න බෑ x දාගමු තියෙනවා ඉතින් මෙතන අපහම මෙතන මොකක්ද කරන්න පුළුවන් කියලා දෙයක් හංගෙන්නේ නැද්ද සාධක සෙවිය හැකි සෑම අවස්ථාවේදීම පළමුව සාධක සොයා ගන්න ලියාගෙන යන්න පැටින් බීජීය භාග ගුණ කරන විට
VG භාග ගුණ කරන විට x වර්ගය ධන 3x කමාවක් x වර්ගය ඍණ 25 කමාවක් x වර්ගය ඍණ 5x ධන 6 එකට මේක වැනි සාධක සෙවිය හැකි අවස්ථාවලදී පළමුව ඒවායේ සාධක සෙවීම සිදු කරගත යුතුය. හරි මම මේ වෙන් කළ පන්තුන දෙන්න හේතුව මෙතන තියෙනවා ආකාර තුනක සාධක සෙවීමේ ක්‍රම තුනක් තියෙනවා. මේක තමයි සාධක සෙවීමේ ක්‍රම තුන. මේ තුන ගැන තමයි සාධකීය කියන ලොකු ඉගෙන ගන්න. දන්නේද දැන් මේ මොහොතේ ඉගෙනම මේ තුනෙන් සාධක හොයන්නේ දැන් මේ ශනිකව ගියා දෙනවා. ශනික එකක් මේක ඈ. මෙතෙන්දි කරන්නේ පොදු සාධකයක් තියෙනවද? ඔව්. මොකද්ද? x. ප්‍රශ්නෙත් මම අහන උත්තරේ මම දෙන්නේ ඈ. ඒක ඉතුරු වෙන සියල්ලම මොනවාද ඇතුලේ? ඉතරම මෙතන බලහන් ඉතුරු වෙනවා නම් x වර්ගය බෙදන්න x කින්. මොකද x වර්ගය x බෙදුවා x වර්ගය x වර්ගය x බෙදන x කීයද? x ලැබුණාම x ඉතුරුයි. done. 3x බෙදන්න x කින්. x ලැබෙනවා මොකද ඉතුරු? ඔන්න මේකේ සාධක. x වර්ගය දාන 3x සාධක මොනවද? x වර්ග x දාන 3. මේ අනිත් මේ වෙනස් මාතෘකාවක් යටතේ කතා කරන සාධකයක් නෙමෙයි. මොකද්ද මාතෘකාව කියන්නේ? वर्ग දෙකක අන්තරේ සාධක x වර්ගයේ ඍණ මම 25 කියනද වෙනවා 5 වර්ගය කියලා කියනවා. x වර්ගයේ ඍණ 5 වර්ගය. ඒතර x ඍණ 5 x ධන 5. මෙයා තවත් වෙනස් ආකාරයක සාධකයක් වුණ අවස්ථාව මොකක්ද මේක? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක මේක මම දැන් කියලා දෙන්නේ නැහැ මේ වෙලාවේ. මේ වෙලාවට මම කෙටි ක්‍රමයක් කියලා දෙනවා මේක සාධක හොයන්න. මෙහෙම කියලා දෙනවා. සාධක පාඩමේ සාධක විදිය දීලා කියලා දෙනවා මේ කෙටි ක්‍රමයක් විදිහටයි ඈ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වල වරහන් දෙකක් දාගන්න. වරහන් දෙකක් දාගන්න. එතන x වර්ගයේ තියෙන්නේ x වර්ගයෙන් නම් මෙතන x දාලා මෙතනත් මොකක් වෙන්න ඕනේද? x හරිය x වරක් x වර්ගය කියලා. මේ 6 තියෙනවනේ ගුණ වෙලා 6 හදා ගන්න ඕනේ. ගුණ වෙලා 6 හදා ගන්න කොහොම මොනවාගෙන්ද අපිට? 6 වරක් එකකින් 6 හදන්න පුළුවන්. හැබැයි මේ දෙන්න සුළු එකතු වෙලා වඩ වෙලා ඍණ 5 එන්න ඕනේ. කොහොමද පහ ගන්න වෙන්නේ? පුළුවන් මෙයා ඍණ දාන. මෙයා ඍණ කරලා මෙයා දාන කරොත් ඍණ 5ක් හැදෙනවා. හැබැයි ඒක ධන 6ද බලන්න. ධන 6ද බලන්න හැදෙන්න ගුණ කරලා. ධනයි ඍණයි ඍණයි හරියන්නේ නැහැ මේ ඉලක්කම් දෙකේ. එහෙනම් මොකද්ද කියලා ඉලක්කම් දෙකයි. 6 හදන්න පුළුවන් අනිත් ක්‍රමය මොකද්ද? 6 වරක් ඉතින් පුළුවන් තව 3 වරක් දෙකෙන් පුළුවන් 3 වරක් දෙක 6. අනේ 3 දෙක දාලා බලන්න. ඍණ 5ක් හැදෙන්න මේ දෙන්න මොකක් වෙන්න ඕනේද? ඍණ එන්න ඕනේ. දැන් ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි. දැන් ගුණ කරලා බලන්න 10 හැදෙනවද කියලා. ඍණයි ධන 3 දෙක හැදෙනවනේ. ඔන්න සාධක සෙවීමේ තවත් ආකාරයක්. මම සාධක හොයන ක්‍රම ටික තමයි කිව්වේ ඈ. මේක නිකන් සාමාන්‍ය සාධක හොයනවා කියන එකේ මූලික තේරුම මේක. ඒ කියන්නේ පොදු සාධකයක් තියෙනවා ඊට ගන්න ඊට ඔක්කොම වරහණේ ලියා ගන්නවා. ඊට අමතරව විශේෂිත අවස්ථා දෙකක් තියෙනවා වර්ග දෙකක අන්තරේ සාධක කියලා මේ අනිත් එක. මේක වෙනම මාතෘකාවක් කරන්න ලොකුවට කතා කරලා තියෙනවා. මෙන්න මේකත්
වෙන මාතෘකාව ලොකුවට කතා කරලා තියෙන මොකක්ද සාධක ක්‍රමය? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. ත්‍රිපද කියන්නේ පද තුනක් තියෙනවා. ත්‍රිපද වර්ගජ. අනිත් මේ වර්ග වෙලා. වර්ගජ ප්‍රකාශනය. ඒ වගේ අවස්ථාවල මෙහෙම සාධක වෙනවා. මෙහෙමනේ කියා දුන්නේ මෙහෙම අතලයි නේද? මෙහෙම ඉනිගාලා මෙතනට ධන 6 දාලා මේ ඍණ 5 මෙතනට දාලා මෙතන ඉලක්කම් දෙයක් හොයන මතකනේ? අනිත් කතාව තමයි මෙතන තියෙන්නේ. හරිනේ? දැන් ප්‍රධානම කරුණ තමයි බීජ භාග ගුණ කරනකොට සාධක සෙවීමට ඇති සෑම අවස්ථාවකදීම මොකක් කරන්න ඕනේ? සාධක සෙවීම කරගෙන යන්න ඕනේ. හරි. එන්න පාඩමේ චුට්ටකට යන්නේ. දැන් ආයි අපි කරන පාඩමේක දැන් ආයි ඉන්නේ. මෙයාගේ සාධක හොයන්න පුළුවන් නේ. මෙයා එහෙම ලියන්න 2 එහෙම ලියන්න x ධන 3ත් එහෙම ලියන්න ගුණ කිරීම මෙයාගේ සාධක වෙන් කරගන්න පුළුවන්. පොදු සාධකෙ මොකක්ද දෙන්නට? x පොදු සාධකෙ දිහට ගන්න ඉතුරු වෙන ටික වලන්න නැති ලියන්න. x වර්ගයේ x කින් බෙදුවම x ධන 3යි x කින් බෙදුවම 3යි බෙදීම 5. ඔක ලියන්න සොලිය සුළු ගන්න බෑ. දැන් x ධන 3ට x ධන 3 කැපෙනවා. ආයි කැපෙනවා කියලාද? ආයි කැපෙනවා නේ. දැන් දෙවරක් x දෙකයි x බෙදීම 5. මේක තමයි උත්තරය. අප්සර් තේරුම් ගත්තේ? මොකද ඒක විශේෂයෙන් කියලා තේරුම් ගත්තේ? සාධක හොයන්න තියෙනවා සාධක ඔය තමයි මීලා කැපෙන පස් හොබනේ කරන්නේ. දැන් යන 6 වෙනි ප්‍රශ්නේ. හය. A වර්ගයේ ඍණ 9 ඒ වර්ගයේ ඍණ 9 බෙදීම 5යි a ගුණ කිරීම 2යි a ඍණ 4 බෙදීම a වර්ගයේ ධන a ඍණ 6 a वर्गे धन a ऋण 6 හරි ඒක නම් ටික ලොකුටම තියෙන ගානක් හැදුවොත් මේක හැදුවොත් බීජ භාග ගුණ කිරීමේට මීට වඩා අමාරු ගානක් තමයි එන්නේ නැති දන්නේ නැහැ ඒක සාධක හොයන්න හැමතැනම තියෙනවා විවිධ වර්ගයේ සාධක තියෙනවා හොයන්න මෙතන සාධක ගන්න තියෙන්නේ නැහැ ඒ වර්ගයේ තියෙන නමේ තියෙනවනේ මොකද්ද A වර්ගයේ ඍණ 9 කියන්නේ කී වර්ගයක්ද? 3 වර්ගයක්. A වර්ගයේ ඍණ 3 වර්ගය. දැන් මේ වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරයේ සාධක වෙන මොකද ගන්නෙ? වරහන් දෙකක් දා ගන්න ඕනේ. එක වරහනක A ඍණ 3 අනිත් වරහනේ A ධන 3. තාමත් සාධක හොයන්න තාමත් දන්නේ නැති කට්ටිය වුණා මේ අවස්ථාවේ තව අවස්ථාවක් තියෙන සාධක හොයන එක ගන්න මේ හැම ගානක්ම සාධක හොයන්න තියෙනකොට සාධක හොයන ගියත් එක්කම කියාදීගෙන යන්නේ ඒතර a ඍණ 3 a ධන 3 එක තැනක් අල්ලගන්න එක ගානක් හරියට අල්ලගත්තාම සාධක සීම සම්පූර්ණයෙන්ම හරි දැන් මේක මේ වෙලාවේ මෙච්චර කාලයක් තේරුම් ගන්න නැතුව මේ වෙලාවේ මේක තේරුණා නම් ඇටි දැන් ඊළඟට ඕනේ සාධකයක් හොයන්න මේ වගේ ඒවා යටින් 5යි ගුණ කිරීමට මෙතන විශේෂ සාධකයක් තියෙන්නත් පුළුවන් එහෙනම් ඊට කලින් මේ දා පොදු සාධකයක් තියෙනවා මොකද්ද දෙක දෙකේ ඉලක්ක උගන්න එළියට පොදු සාධකය දෙක ඊට ගත්තම ඉතිරි වෙන සියල්ල වරහන් ඇතුළේ යන්න ඕනේ මුලින්ම 2යි a බෙදන්න දෙකෙන්
දෙකට දෙක කැපන ඉතුරු වෙන්නේ මොකද්ද? ඒ. දැන් ඍණයි ධනයි ඍණ. 4 බෙදන්න දෙකේ. 4 දෙකේ බෙදන දෙකයි. බෙදීම ඒ වර්ගයේ ධන ඒ ඍණ 6. මේක සාධක වෙන හොයන්න බලන්න. සාධක හොයලා එන උත්තරේ දාන්න ඉතින්. ඒ වර්ගය ධන ඒ ඍණ 6. මේ වගේ මේ මම කියන්නේ මෙතන ඉලක්කමක් නැත්නම් අවස්ථාව කියන්නේ පොදු ඉලක්ක නැත්නම් මේ මෙතන විශේෂිත ඉලක්කමක් නැත්නම් සාධක අපි කෙටියෙන් මෙහෙම වෙන්න පුළුවන්. වරහන් දෙකක් දාගන්න. ත්‍රිපදනේ. ත්‍රිපද වර්ගදනේ. වරහන් දෙකක් දාලා ඒ වර්ගයේ ඉන්න නම් මේ ක්‍රමයේ ටික ගන්න මේ කෙටි ක්‍රමයක් හොඳයි මේක මේ. ඒ වර්ගයේ ඉන්න නම් ඒ වරක් ඒ නේද ඉන්න ඕනේ මේ දැන් දෙකට. ඒතර ඒ වරක්කේ ඒ වර්ගය එනවා. ඊළඟට 6 හදාන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ මොකද්ද? 6 වරක් එක දිගම තවමත් තියෙන්නේ. 3 වරක් දෙක තියෙනවා. එතකොට මෙතන හැදෙන්නේ එක නේද? මැද පද එක හැදෙන්නත් ඕන නම් කොකද දෝර ගන්න ඕනේ? 6යි 1 එකතු කරොත් 7යි. 6න් එකක් අඩු කරොත් 5යි. මේකේ කවදාවත් එක හදාගන්න බෑ. මෙතන 3යි 2යි එකතු කරොත් 5යි. 3යි 2යි අඩු කරොත් 1යි. එහෙනම් 3යි 2යි අරත් අපිට වැඩේ කරන්න පුළුවන්. 3යි 2යි. පොඩි ඉලක්කම් දෙක අපි දෙපැත්තට දාගත්තා. දැන් අපි ලකුණත් එක්ක ලකුණ තීරණය කරගන්න ඕනේ. ධන එකක් නේද තියෙන්නේ මෙතන. ධන එකක් ඉතුරු වෙන්න නම් මෙතන ධන එකක් හදාගන්න මෙයා මොකක් වෙන ලොකු එක්කෙනා ධන වෙනා මොකද දෙන්න ඕනේ? පොඩි එක්කෙනා. ඊන වෙන්නේ તો 3න් 2ක් කඩන එකයි නේ. ලොකු එක්කෙනා ලකුණෙන් ධන ලකුණක් කියන්නේ. හරිනේ. ಗುಣ කළ බලන්න ඍණ 6 කියනවා කියන්නේ. ධනයි ඍණයි ඍණ 3 වල 2 6 හරින උත්තරේ එනවා. දැන් මොකක්ද මේක සාධකය? ඒ ධන 3 වර ඒ ඍණ 2. I think make it to be hard. Make the room. එහෙම නැත්නම් ඉතින් මෙහෙම කරන්න. ඒක සාදු කොහෙන් තම අපි අර පුරුදු ක්‍රමේ යන්නේ. ඍණ 6නේ මේ තියෙන්නේ. මේ මෙහෙම ගහගෙන උඩට දාන්න ඍණ 6 කියලා යටට දාන්න මොකද්ද? මෙතන ඉලක්කම කීයද? ධන 1 කියලා. දැන් ඍණ 6 හැදෙන ක්‍රම හොයාගන්න ಗುಣ වෙලා. 6 වරක් 1 තියෙනවා. තව කීයක් තියෙන්නේ? 3 වරක් 2 තියෙනවා. එතකොට මේකෙන් බලන්න කෝකෙන්ද අපිට ධන 1 හදාගන්න පුළුවන්. මේ දෙන්නගේ පුළුවන් නේ 3යි 2යි එකතු වුණොත් 5යි අඩුනොත් 1යිනේ. එහෙනම් 3 සහ 2 තමයි තෝරගන්න ඉලක්ක. ධන එකක් හදාගන්න ලොකු එක්කෙනා මොකක් වෙන්න ඕනේ? ධන වෙලා පොඩි එක්කෙනා ඍණ වෙන්න ඕනේ. ධන 3 ඍණ 2. දැන් අපි කරන්නේ ඒ වර්ගය. දැන් මෙයාව අයින් කරන්න ඕනේ මේ ඉලක්කම් දෙක පාවිච්චි කරලා. ධන 3යි A ඍණ 2යි A යන ඍණ 6. දැන් පද 4 කිලෝ 2 කඩ. මේ පද දෙක පොත් සාධකයේ A දිගට වරහන් තියෙනවා මොකද්ද? A වර්ගයේ බෙදුවම A ධනයි ධන 3යි A ගේ බෙදුවම A ට A කපන්න 3යි. මේ ලකුණක් ගන්න එළියට මේ පදකින් මුලින්ම තියෙන ලකුණ ගන්නවා එළියට. දැන් මොකක්ද මේ දෙන පොත් සාධකය? දෙකනේ දෙක වරහන් ඇතුළු ඉතුරු සියල්ල වරහන් ඇතුළු. ඍණයි ධන අදාළ දාන්න ඕනේ මුල් වෙක්කිනාට. 2යි A දෙකෙන් බෙදනකොට 2 2 කපන්න කීයද? A ඍණයි ධන 6 බෙදන්න දෙන්න කීයද? 3යි. දැන් මේ වරහන් දෙක සමානයි. ඒක සමාන වෙනවා අනිවාර්යයෙන්. එහෙනම් එක සාධකයක් A ධන 3 අනිත් සාධකය මේ වරහන් එළියෙන් ලියවදී ලක්ෂ දෙක. හරි දෙක. A ඍණ 2. මේක මාව නේද? සාධක කොහේද ඒ විදිහ කරගන්න. දැන් මේ දක්වාව සාධක ගන්න බැරි කට්ටිය අනිවාර්යයෙන්ම ඉන්නව ඇතිනේ. ඉන්නවනම් නැති වෙලා පුළුවන්. නැත්තම් හොඳයි ඉන්නවනම් මේ වෙලාවේ ඉගෙන ගන්න මෙහෙමයි සාධක හොයන්නේ කියන එක.
කොයි වෙලාවකරි සාධකෝනේ මේ වගේ එක සාධකෝනේ එක ගානක් කොයි ගණන් 50ක් හරි හදවන 49ක්ම තේරුන්නේ 50 වෙනි එක තේරුණා සාධකෝ විදිය. එතනින් ගන්න තියෙන සියල්ලම තේරෙනවා ඊට පස්සේ. ඊට හැම එකම ක්‍රමේ යන්නේ. හරි දැන් මොකද ගන්න විදිහක් ගුණ කරන්න තියෙන්නේ. දැන් ලේසි. ඒ දාන තුනට ඒ දාන තුන කැපෙනවා. ඒ රියන් දෙකට ඒ රියන් දෙක කැපෙනවා. තව කැපෙනවද නැහැනේ. මේ ඒට මේ ඒ කැපෙනවද නැද්ද? ඒ කැපෙන්නේ නැහැ. මෙයා ඒ රියන් තුන වෙන මේ දීපල ප්‍රකාශනය නේද? විජය ප්‍රකාශය. මෙයා ඒ අනිපාදයක් කැපෙන්නේ නැහැ මෙයා නේද? උඩින් ඉතුරු එතකොට මොකද ඒ රින තුන ගුණ කිරීම දෙක කොහොමද යන පබ්ජෙක්? දෙවරක් ඒ රින තුන බෙදීම යටි 5යි 1. හරිද? කියවනේ කියපේ. මේ කීප එකෙන් තේරුණා කපන එක තේරෙනවා. සාධක හොයන අවස්ථාවලදී සාධක ටික හරියට හොයාගන්න ඉගෙන ගන්න වෙනවා. තව එකක් හදමු අපි කියන ඒ වගේ තනින් හදන්න දෙන්න බලන්න. 7 වෙනි ගානේ දිහා ගන්න. හත්වෙනි ගාන. තුනයි ඒ ඍණ 6 බෙදීම තුනයි ඒ ගුණ කිරීම ඒ ඍණ දෙක යටින් උඩින් 1. හරි මේ සාධක ගානේ මෙයා විතරයි. තුනී ඉලක්ක මේක වරහඟද දිනේ මොකද සාධකයක් තුනනේ. ඒක 3යි 3 බව 3 3 කැපෙනවා ඉතුරු වෙනවා A ඍණයි ධනයි ඍණ 6 3 බෙදුවම 2යි. ඔන්න මෙයාගේ සාධක 3යි ඍණ 6 සාධකය මොකද්ද? 3 වාලයක් A ඍණ 2 බෙදීම 3යි A ගුණ කිරීම 1 බෙදීම A ඍණ 2. දැන් A ඍණ 2ට A ඍණ 2 මොකද වෙන්නේ? කැපෙනවා. තා කැපෙනවා දිනවද? මොකද කැපෙන්නේ? එහෙනම් තා කැපෙනවා කියන්නේ මේ තුනට මේ තුන හරේ ඉලක්කම් වල ලව ඉලක්කම් කැපෙනවා. තුන තුන කැපෙනවා. එක එක. දැන් ලවයෙන් ඉතුරුට මම එක්වරක් 1 1යි ලවයට එකව දාන්න ඕනේ. හරේ දෙකයි ඒ රියෝ දෙක ඒ රියෝ එකයි කියන කැපෙන්නේ. ලවයට හරේට එක්වරක් 1 කීයද? 1යි. හරියට එකවට එක දාන්න ඕනේ නැහැ. ඒක කෙලි උත්තරේ කීයද? ඒ තියෙනවා. ආයෙක ඒ තියෙනවා. ඒ දාන්න ඕනේ. ඒකෙත් එකවන එක දාන්නේ නැහැ. ඒ වලින් එක අතුසාරි කට්ටිය. ඒ වගේ නේ. 8 වෙනි ප්‍රශ්නේ. උඩින් x වර්ගය ලවි x වර්ගය හරයේ තියෙනවා 2y ධන 5 ගුණ කිරීම 4y ධන 10 තියෙනවා ලවේ හරයේ තියෙනවා 3x අයින් ගන්න. x වර්ගය බෙදීම මෙතන සාධක නැහැ මෙතන පොත් සාධකයක් නැහැ නේ මෙයාලට.
දෙකේ ඉලක්කමයක් මේ පොත් මෙහාට බෑ මේ බෙදෙන්නේ නැහැ. 2y ධන 5 ගුණ කිරීම මෙතන පොත් සාධකයක් තියෙනවා කිය 4යි 2 නේ. දෙකේ ඉලක්කම තියෙනවා. වරහන් ඇතුලේ තියෙනවා බලන්න මෙහා බෙදන්නේ මෙහාගේ. 4යි බෙදන්නේ දෙකේ. 4 දෙකකින් බෙදුවා 2යි. 2යි ධනයි ධන 10 දෙකකින් බෙදුවා 5යි. බෙදීම 3යි x. දැන් කැපෙනවා කපන්න. 2y ධන 5ට 2y ධන 5 කැපෙනවා. ආයෙ මොනවද කැපෙන්නේ? x වර්ගයක් කියන්නේ මොකද? x වරක් x ට මෙතන x තියෙනවා මේ x ට මේ x එකක් මොකද වෙන්නේ? මේ වර්ගයක් එකක් අයින් වෙනවා. එක x එක කැපිලා යනවා. එතන x විතරයි ඉතුරු වෙන්නේ. එතන ඉතින් එකක් ආයෙ වෙන්නේ. උඩින් ඉතිරෙනවා දෙවරක් x 2x. හරියෙන් ඉදිරියනවා 3 වරක් 3 එකයි. එතන එකයි තියෙන්නේ. 2y දාන පාඩ 2y දාන පහ එක එක තියෙන්නේ. එතන 3 වරක් කියන 3යි. මේක තමයි උත්තරේ. හරි. හරි හැමෝම හරි අනිවාර්යයෙන් හරියන්න ඕනේ. 9 ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නේ. ඔන්න අමාරුයි කියන වර්ගී ගානක් ඉන්නේ. මේ අමාරුයි කියන ගානක් වල හදාගන්න පුළුවන් කායික අමාරු වෙන්නේ බීජ භාග ගුණ කිරීම මොනක් පුළුවන්. x වර්ගයේ ඍණ 5x x වර්ගයේ ඍණ 5x ධන 6 x වර්ගය ඍණ 5x ධන 6 බෙදීම x වර්ගයේ ඍණ 1 ගුණ කිරීම x වර්ගයේ ඍණ 2x ඍණ 3 x වර්ගයේ ඍණ 2x ඍණ 3 බෙදීම x වර්ගයේ ඍණ 9 හරි මේකේ මොන ටිකක් ලේසි කරනවා මේ පද හතරටම සාධක තියෙන මොන මොහ ක්‍රමයෙන් සාධක ගන්න පුළුවන්. තාක්ෂණික ලේසි කරන්න මෙයාට තියෙන වර්ග දෙකක අන්තරයේ සාධක. ඒ කියන්නේ x වර්ග මෙයා කීයේ වර්ගයද? එක කියන්නේ කී වර්ගයද? එකේ වර්ගයක් නේ. මෙයාට තියෙන වර්ග දෙකක අන්තරයේ සාධක. මෙයා තුනේ වර්ගයක් වෙනවා. මේ දෙන්නාට තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශ වන සාධක. කොටස් දෙක හදාගන්න. මෙයාගේ සාධක වෙනකොට x වර්ගයේ ඍණ 5x ධන 6 මේ ඉලක්කම අපි උඩින් දාගන්නවා ධන 6. ඇත්තට මෙයා ගුණ ගන්නවා මෙතන ඉලක්කම 6 වරක් එක 6යි. එහි මෙන්න මේ 6. මේ 6 ගුණ වෙනවා මෙතන 1 1. එතන එක දෙ ඉලක්කම නැති හැටි ගුණ ගන්න ඕනේ මේ ධන 6 කියලා දාලා 6 දාගන්න ධන 6. යට ගන්න ඕනේ ඍණ 5. ඉලක්කම් දෙකක් හොයාගන්න. 3 වරක් 2 6 වරක් එකෙන් උත් පුළුවන් ඍණ 5 දා ගන්න පුළුවන් හැබැයි ඍණ 5 දාන්න ඕම ඍණ 6කුයි ධනකුයි දැම්මම හැදෙන්නේ ගුණ වුණාම ඍණයි ධනයි ඍණ 6ක් හැදෙන්නේ 6 වරක් 6යි කියන්නේ 3 වරක් දෙක තෝරගන්න මෙයා ඍණ ගත්තා නම් හරි તો ඍණ 3යි ඍණ 2යි කියන්නේ ඍණ 5යි ඍණයි ධන 3 වරක් දෙක 6යි x වර්ගයේ දැන් මෙයා වයින් කරලා ගන්න ගන්න මේ ඉලක්කම් දෙක තමයි පාවිච්චි කරන්න එකට ඍණ 3x ඍණ 2x ධන 6 දැන් පද හතරක් තියෙන පද දෙකකින් වෙන් කරන්න මේ පදයේ පොත් සාධකයේ x වරහන් ඇතුලේ x වර්ගයේ x කින් බෙදුවම x ඍණයි ධනයි ඍණ 3x x බෙදුවම 3යි මේ දෙන්නයි මුලින්ම ලකුණු ගන්න ඉස්සරහට ඍණ මෙතන 2x යි 6යි පොත් සාධකයේ 2 දෙන්නම් දෙකෙන් බෙදෙනවනේ ඉතුරු වෙනවා වරහන් ඇතුලේ දාන්න 2x දෙකේ ඍණයි ධන මුලින්ම දාන්න ඕනේ නැහැ 2x දෙකේ බෙදෙනකොට දෙක දෙක කැපෙන ඉතුරු වෙනවා x ධනයි ඍණ ආයි දෙකෙන් බෙදුවම 3යි දැන් මේ වරහන් දෙක සමානයි කියන්නේ පොත් එක සාධකයක් x ඍණ 3
අනික් සාධක x ඍණ 2 කාට මේ උත්තරය වෙන්නේ? හරිනේ? එතකොට එකක් x ඍණ 3 x ඍණ 2. බෙදීම. මෙයා එක කියන්නේ එකේ වර්ගය. එතන x වර්ගය ඍණ 1 කියන්නේ x වර්ගය ඍණ 1 වර්ගය. දෙන්න වර්ග දෙකක අන්තරයක් අඩු කිරීමක අන්තරයක් තියෙනවා. ඒක වර්ග දෙකක අන්තරයක් වුණාම සාධක හොයන්නේ වරහන් දෙකක් දාලා මේ වරහනේ ලියන x ඍණ 1 මේ වරහනේ ලියන x ධන 1. එන x ඍණ 1 වරක් x ධන 1 ගුණ කිරීම. මෙතන මාන කෙටි ක්‍රමයේ කියලා දෙනවා. x වර්ගය ඍණ 2යි ඍණ 3. ත්‍රිපද වර්ග ප්‍රකාශයක් තියෙන්නේ සාධක වලට ගන්න වරහන් දෙකක් දාගන්න. මේක තේරෙන්නේ නැත්නම් අර මේව ඕම ක්‍රමේ පාවිච්චි කරන්න. සාධක වල පාඩම අපි කියලා දුන්නේ. ඉතින් ඒක අතන මෙතේ ඍණ 3 ගන්න කිව්වා. මෙතේ ඍණ 2 ගන්න කිව්වා. ඉලක්කම් දෙකක් තෝරගන්න කිව්වා. මෙන්න මම කියලා මේ x වර්ගය හදන්න එපා. x වරක් x ගත්තා නම් හරි දෙපැත්ත x දෙකක් දාගත්තා. x වර්ගය එනවනේ එතනට. ඊළඟට 3 හදාන්න දෙන එකම ක්‍රමය මොකද්ද? 3 වරක් එක විතරමයි තියෙන්නේ. ඔක ඍණ දෙකක් හැදෙන්න නම් මෙතන මැද ඍණ දෙකක් තියෙන්නේ. ඍණ දෙකක් හැදෙන්න මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න එනවනේ. අඩු වෙන්න නම් මේ දෙන ලකුණු ධන සහ ඍණ වලින් තියෙන්න එනවා. ඍණ දෙකක් එන්න නම් ලොකු එක්කෙනා ඍණ වෙලා පොඩි එක්කෙනා ධන වෙන්නේ. දැන් මේකේ සාධකය මොකද්ද? x ඍණ 3 වරක් x ධන 1. මේක කෙටි ක්‍රමයක් විගන්නේ. ඕක මේ වගේ අවස්ථාවල් පාවිච්චි කරන්නේම මේ වගේ අවස්ථාවල් වර්ධි වලට. මෙතනට දෙක වගේ ඉලක්කමක් තියෙනොත් ඕක කරන්න යන්න එපා. මෙතන ඉලක්කම නැති අවස්ථාවල විතර මේ කෙටි වෙයි පාවිච්චි කරන්න. ඉලක්කමක් තිබුත් මේ දෙන ගුණ කරලා ඉලක්කම මේක දාලා උන්වම හදාගන්න. හරි. ඊළඟට x වර්ගය ඍණ 9. x වර්ගය ඍණ 9. එතකොට x වර්ගය ඍණ 9 කියන්නේ 3 වර්ගයක්. මේක වර්ග දෙකක වර්ග දෙකක් වෙන අන්තරේ. වර්ග දෙකක අන්තරයේ සාධක හොයනකොට කරන්නේ වරහන් දෙකක් දාගෙන එක වරහනක x ඍණ 3 අනිත් වරහනේ x ධන 3. x ඍණ 3 වරක් x ධන 3. මේ සාධක හොයන විතරයි අමාරු දැන් තියෙන්නේ කැපිනව කපාගෙන තියෙන්නේ. x ඍණ 3ට x ඍණ 3 මෙයා කපන්න පුළුවන් නැත්නම් මෙයා කැමති හරේ ඉන්න ඉලක්කම ළඟ ඉන්න ඉලක්ක කපන්න පුළුවන්. මෙයාගේ ළඟ ඉන්න එක කපන්න පුළුවන්. x මෙයා කපන්න පුළුවන්. x ඍණ 3ට x ඍණ 3 කැපෙනවා. ආය වර්ගයෙන්. x ධන 1ට x ධන 1 කැපෙනවා. ආය කැපෙන්නේ නේද? එතකොට උඩේ නම් මොකද්ද x ඍණ 2 වරක් x ඍණ 3 යට නම් මොකද්ද x ඍණ 1 වරක් x ධන 3. ඉතින් නවත්තන්න. දහවෙනි ගාන. 10. A වර්ගය ඍණ B වර්ගය බෙදීම A වර්ගය ඍණ 2AB ධන B වර්ගය ගුණ කිරීම 2A ඍණ 2B බෙදීම
වර්ගයේ ධන AB. හරි. ඉක්මනට සාදු වෙන්න බෑ. මේ හතරේම සාදු ගන්න තියෙනවා. මේ මොකද සාදු වර්ගයෙන් B වර්ගය. වර්ග දෙකක අන්තරයක්. දැන් වරහන් දෙකක් දාලා එක වරහන් ලියනවා මොකද්ද? A ඍණ B අනිත් වරහන් ලියනවා A ධන B. බෙදීම. මෙයාගේ සාධක. ඒක කොහොමද අර විදිහට බැරි වෙන්නේ වර්ධය දන්නේ මොනවද කියන්නේ. ඒක මෙහෙම කරමු. අපි වොන්න පරණ පුදුක මෙහෙම. A වර්ගයේ ඍණ 2AB ධන B වර්ගය. මෙතනදි කරන්නේ වර්ග දෙක අන්ත ත්‍රිපද වර්ග ප්‍රකාශන වල සාධක කොහොමද කරන්නේ? මැද වර්ග නොවිච්ච පදේ තියෙන්න ඕනේ ඉතුරු පද දෙපැති තිබ්බට කොහොම තිබ්බත් කමන්නේ. ඉලක්කම් හෝ වර්ග දෙන්න වර්ග තිබ්බට කමන්නේ. අපි ඉලක්කම් දෙක විතරක් ගමු. මෙතන ඉලක්කම කීයද? 1. මෙතන ඉලක්කම කීයද? 1. නෑ එක් වරක් එක ගමු කීයද? 1යි. ධනයි ධන 1යි. මෙතන දාගමු ඍණ 2. ඉලක්කම් දෙකක් කියන්න බෑ. එකම අවස්ථාවයි තියෙන මේක හැදෙන ගුණ වෙනානේ. එක ගුණ වෙලා හැදෙන එක මේක අවස්ථාවයි තියෙන මොකද්ද? එක් වරක් එක විතරමයි තියෙන්නේ. දැන් එකතු වෙලා හො අඩිලා ඍණ දෙකක් හැදෙන්න ඕනේ. එතකොට එක එකතු වෙන්න පුළුවන් නේ. හැබැයි ඍණ දෙකක් හැදෙන්න නම් දෙන්නම මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. දැන් මෙතන ඍණ දෙකක් එනවා. දැන් මේක විනාඩි එනවා. ඒ වර්ගය මෙයා වයි කරන්න යන්නේ මේ ඉලක්කම් දෙක පාවිච්චි වෙන්නේ. ඍණ 1යි. එයා ඍණ 1යි AB. මෙතන 2යි AB නේ තියෙන්නේ. හැබැයි ඍණ 1 නම් දාන්න ඕනේද? දාන්න ඕනේ නැහැ. එක වාවක් දාන්න ඕනේ. ඍණ 1යි ආයෙ ඍණ 1 තියෙනවා. ඍණ 1 දාන්න ඕනේ නැහැ AB. ධන B වර්ගය. දැන් මේ ඍණ AB ඍණ AB එකතු කරලා ඍණ 2යි AB හැදෙනවා. ගාන හැසක් කරන්නේ කියන්නේ. දැන් පද දෙකෙන් දෙක වෙන් කරන්න. මේ දෙන්නට පොත් සාධකයේ A වරහන් අදිට වෙනවා A වර්ගයේ බෙදුවම A ඍණ ධන ඍණ AB එකේ බෙදුවම AT කැපිලා B තුරුයි. මේ දෙන්නයි මුලින්ම ලකුණු ඉස්සරහට ගන්න ලකුණ. පොත් සාධකයේ කවුද මේ දෙන්නට A B ටයි B වර්ගයට. B වරහන් ඇතුලේ. ඉතිරි වරහන් ඇතුලේ. ඍණයි ධන මුල් මේක හදන්න දාන්න ඕනේ. AB B එකෙන් බෙදනකොට B ට B කැපෙනවා A තුරුයි. ධනයි ඍණයි ඍණ. B වර්ගයේ B එකෙන් බෙදන්න. B වර්ගය කියන්නේ B වරක් B. එයා බෙදන්නේ B එකෙන්. B ට B කැපුණාම B තුරුයි. දැන් එකක් මේ වරහන් ඇතුලේ තියෙන සාධකය මොකද A ඍණ B. මේ වරහන් දෙක සමාන වෙන්න ඕනේ. හරි සමානලා තියෙනවා. A ඍණ B. අනිත් සාධකයේ මේ වරහන් එළියෙන් තියෙන මේ පද එළියන්නේ. ඒත් A ඍණ B ම තමයි. එහෙනම් ඇත්තම සාධක ගත්තොත් නම් A ඍණ B වල වර්ගයක් කියන මේක දාන්න එපා වුණාට. මේක දාන්න විතරින් ගන්න උත්තරේ මේ. මේකේ සාධක විදිහට A ඍණ B කියලා ගන්න. මෙහෙම ගත්තොත් දැන් කපා ගන්න කැපේ කපා ගන්න බැරි වෙනවා අපිට. A ඍණ B වරක් A ඍණ B. ගුණ කිරීම. මේ දෙන්නයි පොත් සාධකේ මොකද්ද? දෙකනේ දෙකේ ඉලක්කම එළියට ගත්තා. ඉතුරු වෙන සියල්ල වරහන් ඇතුලේ. 2යි දෙකෙන් බෙදනකොට දෙක දෙක කපෙනවා. A ඍණයි ධනයි ඍණ. 2යි B දෙකෙන් බෙදනකොට දෙකට දෙක කැපෙනවා. B බෙදීම. මේ දෙන්නගේ පොදු සාධකයක් තියෙනවා. මොකක්ද පොදු සාධකය? A දෙන්නට මේ පොදුයි ඉතුරු වෙන ඔක්කොම වරහන් ඇතුලේ. A වර්ගයේ A ගෙන් බෙදන්න. මේට A කැපෙනවා ඒතොන්නේ. A ඉතුරු වෙනවා. ධනයි ධන. AB A ගෙන් බෙදනකොට AT කැපිලා B විතරක් ඉතුරු වෙනවා. අර සාධකයේ මුක්කුමිය දැන් කැපෙන ඒවා කැපුණා නම් හරි. ගුණ කරනකොට හරේලාවේ කැපෙන බල කපන්න. A ධන B ට A ධන B කැපෙනවා. A ඍණ B ට A ඍණ B කැපෙනවා. හරේලාවේ. ආයි මේ A ඍණ B ට මේ A ඍණ B කැපෙනවා. හරේලාවේනේ. ආයි කැපෙනේව නැහැ. දැන් ලවයේ තියෙන ඉතුරු වෙන එකම දෙක එකම ඉලක්කම දෙක.
ලවේ දෙක හරේ ඒ කාට උත්තරය ආවේ දෙක බෙදීම ඒ කියලා. හරි. ඒක ටිකක් අමාරු සාධකයේ ගොඩක් තිබ්බනේ. හරි. බීජ භාග ගුණ කිරීමට නේද? සාධක සොයන හැම අවස්ථාවකදීම සාධක හොයලා හරේ ලවේ කැපෙන්ටි කපා ගත්තා නම් හරි බීජ භාග මොනවා කරනකොටද? ಗುಣ කරනකොට.